නියම චිට් එකක් ඇවිල්ලා තියෙනවා. සර් අදට අවුරුද්දකට කලින් මම වෙන සර් කෙනෙක්ගේ බයෝ ක්ලාස් ගියේ. ඒ සර්ගෙන් ඉගෙනගෙන බයෝ එපා වෙලා හිටියේ ඒ කාලේ. කොයි වෙලෙත් මුතුකල සර්ට බනිනවා. දේශපාලන කතාවක් කියනවා. not live with නෑ. චෝක්. ඒ නිසා නිදිමතේ හිටියේ. ළමයි ගොඩාක් අය නිදි. මටත් නිින්ද ගියා. සර් මගේ දිහා බලලා හැමෝටම කිව්වා ඔච්චර නිදිමත නම් අර තියෙන්නේ නිින්ද නැවන බයෝ පන්තියක් ඒකට යන්න කියලා. ළමයි hina වුණා. මට එදා හොඳටම එපා වුණා. ක්ලාස් එක අරින්නකන් බලාගෙන ඉඳලා ගෙදර ගිහින් ආයේ ක්ලාස් එකට යන්නේ නැහැ කියලා හිතාගත්තා. ඊට පස්සේ යට තමයි දිගට ලියලා කොහොමරි සල්ලි ටික අරන් ඇවිල්ලා මුතුගල සර්ගේ ක්ලාස් එකට ගෙව්වා. අවුරුද්දක් තිස්සේම මම සර් නිසා බයෝ සතුටින් බයක් නැතුව ඉගෙන ගන්නවා. ඇත්තටම මට හම්බුණා කියලා මං ගැන හොඳක මගේ ලියලා තියෙනවා. මම දැන් මගේ හොඳ මං කියන්නේ කවදා හරි මෙඩිසින් සිලෙක්ට් වෙලා සර් බලන්න එනවාමයි කියලා. අනේ ඉතින් මේ සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන. තව තවත් මගේ පන්ති දියුණු කරන්න. අනේ යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕන. මේ වගේ ගුරුවරු බොහෝ තව තවත් පහළ වෙන්න ඕන. ඉතින් මේ තමයි මගේ පන්ති සංවිධායකවරු. හෑන්ඩ් බිල් බෙදන්න ඕනේ. මේ වගේ තමයි ගුරුවරු පහක් හිටියනම් එත්. ඕක තමයි ළමයි ඔය නගරවල ඇත්ත තත්ත්වය. දැන් මේ පන්ති උගන්වනවා කියවට උගන්වන්න කියන්නේ මං ගැන. එහෙනම් ඔයාලගේ යාළුවන්ට කියන්න වෙන පන්ති වලට ගිහලා මං ගැන ඉගෙන ගන්නමින් ඉන්න යාළුවන්ට කියන්න මේ පන්තියට ඇවිල්ලා බයෝ ඉගෙන ගන්න කියලා. ඒක වැඩ දෙකම මේනවා. වැඩ දෙකම මේනවා. රයිට්. අපි යන්දිමුකෝ. මේ වහිනවා වෙනව නේද? ස්වභාව ධර්මයේ කලබල වෙලා තියෙන්නේ. මේක ඇඳලා මේක පදින්න.